වලට. ඔන්න ඉතින් හැමදාමත් කියනවා වගේ ගොඩ කාලයකට පස්සේ අලුත් වීඩියෝ එකක්. මේක නම් ජර්මනිය ගැනවත් මම මේක කරන දේවල්වත් නෙවෙයි. මේක මම ලංකාවට යන වීඩියෝ එක. ඉතින් ගොඩ දවසකට පස්සේ මානව ආසාවෙන් ඉන්නේ ගෙදර කට්ටිය හම්බෙන්න. අවුරුදු ගානකින් ගියේ නැහැ මම. ඉතින් මම අද ෆ්ලයිට් එක ගන්නේ ඩිසල්ඩෝෆ් එයාපෝට් එකෙන්. ඩිසල්ඩෝෆ් ඉඳන් ඩුබායි වලට ගිහිල්ලා ඩුබායි වලින් කොලම්බෝ. ඒ කියන්නේ මම අද ෆ්ලයි කරන්නේ එමිරේට්ස්. ඉතින් මාර ආසාවෙන් ඉන්නේ. දැන් මේ වෙද්දී ඔක්කොම බැගේජ් චෙක් කරලා සිකියුරිටි චෙකින් ටූ ගිහිල්ලා ඔක්කොම ඉවරයි. බැගේජස් වල නම් පොඩි ප්‍රශ්න වගේක් වුණා පොඩ්ඩක් බර එහෙම. අවුලක් නෑ all good. ඒ හැමදේම ඉවරයි. දැන් ෆ්ලයිට් එකකටකන් ඉන්න තියෙන්නේ. හැබැයි තව 2 hours විතර ඉන්න තියෙනවා. කොහොමද අර පුරුද්දක් තියෙනවනේ ඔය වගේම යද්දි මේ පැය 3කට කලින් යන්න කියනවනේ. ඉතින් මමත් ඉතින් ඒ මාව ඉතින් ඒකින්ද තව ගොඩක් වෙලා තියෙනවා. හැබැයි ඉතින් පොඩි වැඩක් කියලා තියනවා වට ඉතින්. කවන්නේ ඉතින් බයක් නැහැනේ. මොකද මෙහි කොයි වෙලාවට ට්‍රේන් ප්‍රශ්න එනවා. මෙහෙම පොඩක් ෂුවර් නැහැ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ටේෂන්. ඉතින් ඒකින්ද කොහොමත් කලින් ආවා. ඉතින් කිව්වත් වගේ මම අද එමිරේට්ස් තමයි ෆ්ලයිට් කරන එයාලයින් එක. පළවෙනි ෆ්ලයිට් එක Airbus A380 එකක්. මම ආසයි Airbus A380 එකක යන්න. මොකද ඒක අට්ටු දෙකේ ෆ්ලයිට් එකක් සහ එක ගොඩක් ලස්සනයි. මම මගේ මේ සෙකන්ඩ් ටයිම් Airbus එකක් ෆ්ලයි කරන. ඉතින් මට පුළුවන් විදිහට මම වීඩියෝ ක්ලිප්ස් ගන්නම්. ඔයාලට පෙන්නන්න මම මොකද කරන්නේ කන්න බොඩ මොනවද හම්බෙන්නේ එහෙම කියලා. ඉතින් එහෙනම් වීඩියෝ එකත් එකතු වෙලා ඉන්න. Ja, ich wollte nur, die haben gehofft, dass es frei ist. Ja, you can look which one you want. Oh, there is good top, there is good top. Alright, thank you. What? إذا كنت لديك الإضاءة صغيرة يمكنكم وضعها تحت المقعد الذي أمامك. මූවි එකක් හොයද්දී මම දැක්කා දිනක්ෂ ප්‍රියසාද් නිසල හෙට්ටිආරච්චි දිල්හානික නායක ඇක්ට් කරන රෝසාදෙව කියලා ෆිල්ම් එකක් තියෙනවා. මං හිතුවා ඉතින් අනිවාර්යෙන් ලස්සන ඇති කියලා. ඉතින් මං හිතුවා යන ගමන් ඒක බලන්න මේ ෆ්ලයිට් එකේ. ඒ අතරතුර මට එදා ෆ්ලයිට් එකේ මෙනු එක හම්බ වුණා. මං හිතන්නේ එමිරේට්ස් වෙන්නේ නැති එකම එයාලයින් එක ඉකොනොමික් පැසෙන්ජර්ස්ලටත් මෙනු එක අතරට දෙන. මම හරියටම දන්නේ නැහැ. ඉතින් ඔය ටික තමයි මගේ මෙනු එකට තිබ්බේ. ඉතින් කෑම එක සර්ව් කරනකොට මම මූවි එක බල ගියා. හරිම ලස්සන මූවි එකක් මේක. ඔයාලත් අනිවාර්යෙන් ඉතින් බලලා ඇති. ෆ්ලයිට් එක වඩා ඩිලේ වුණා වෙදර් කන්ඩිෂන්. දැන් ඩුබායි ඊළඟ ෆ්ලයිට් එකට තව පැය 2යි ගානක් තියෙනවා. හොඳට නිදාගත්තා මම. කෑම එකත් ඕල් ගුඩ්. මේ තියෙන්නේ මං ආපු ෆ්ලයිට් එක. මගේ සීට් තිබ්බේ අපර් ඩෙක් එකේ. සාමාන්‍යයෙන් නෝමලි කොමික් ක්ලාස් යන්නේ ලෝවර් ඩෙක් එකේ. මම මැදට හිටියේ නැහැ මේ අපර් ඩෙක් එකේ ඉකොනොමි ක්ලාස් යනවා කියලා. මම ඉතින් ආස හින්දා අපර් ඩෙක් එකේ යන මම ෆ්ලයිට් එකේ සීට් එක බුක් කරා අපර් ඩෙක් එකේ.
මම දැන් ඉන්නේ ඩුබායි එයාපෝට් එකේ. ෆ්ලයිට් එක නම් මං හිතන්නේ අපිව බෝඩින් කරන්න අරගෙන තියෙන්නේ. මම ඩුබායි ආපිගේ ඩුබායි චොක්ලට් එකක් try කරන්න තියන්න බැහැනේ. මම ගත්තා ඩුබායි චොක්ලට් එකක්. මම පෙන්නන්නම් මේ කොහේ ඉඳගන්න හම්බුනම මම පෙන්නන්නම් මොකද්ද මම ගත්තේ කියලා. මම මෙතන වීඩියෝ ක්ලිප් එකක් ගත්තේ මෙතන හරි විශේෂ හින්දා මොකද මම මෙතන ෆොටෝ එකක් ගත්තා මම පළවෙනි පාර යුරෝපෙට එද්දි. ඉතින් මම ඒ ෆොටෝ එකත් මෙතන උඩින් දාන්නම්. ලංකාවට ෆ්ලයිට් එකට බෝඩ් වෙලා ඉන්නේ. මේ ෆ්ලයිට් එක මේ ලංකාවට යන්න කලින් මේ මාලේ ස්ටොප් එකක් තිබෙනවා. ඒකෙන්ද ෆ්ලයිට් ඩියුරේෂන් එක පොඩක් වැඩි වෙනවා මේ කලින් ෆ්ලයිට් එකටත් වඩා. මේකේ ෆ්ලයිට් ඩියුරේෂන් එක තියෙනවා 7 hours and 15 minutes. ඉතින් කොහොමද කොහොමද ලංකාවට තමයි යන්නේ දැන් අන්තිම ෆ්ලයිට් එකේ ඉන්නේ. මාලාසයි ඒ වගේම මේ හරියාසයි මේ මාලේ ස්ටොප් එකක් දාගත්තේ ඒකයි මාලාසයි මේ හරි ලස්සනට පේනවා මේ බීචස් එහෙම මම කලින් පාරක් මේ ඇවිත් ඉන්න මම දැකලා තියෙනවා ඒකින්ද මේ ෆ්ලයිට් එකේ වින්ඩෝ සීට් එකක්ම දාගත්තා. හැබැයි අපිට නම් බහින්න බෑ බිස්නස් වලට මෙන්න ඕනේ. මාළව ලස්සනයි ලෑන්ඩ් කරද්දී මේ බීචස් එකම ඩබල් වින්ඩෝස් තියෙනවා මේ. හැබැයි මෙතන ඉන්න අපිට බලන්න අමාරුයි. මේ කොහොමද පුළුවන් විදිහට ගන්න වීඩියෝ ක්ලිප්ස් ටික මම එකට ඇඩ් කරන්නම්. මේ මාළව ලස්සනයි දවසක අනිවාර්යෙන් ඉන්න ඕනේ මෝල්ඩිව්ස්. කොහොමරි දැන් මෙතන පැය විනාඩි 20ක් නවත්තගෙන ඉන්නවා. ඊට පස්සේ ආයෙ ලංකාවට පැය දෙකක වගේ ගමනක් තියෙන්නේ. ඊට පස්සේ ලංකාවේ මීල් එක ගැන මාළව 10යි මම දාන්නම් මේ දෙකයි
මේකේ හොටෙල් එක මාරම රසයි. මාරම හොඳයි මේ US වගේ ෆ්‍රයිඩ් ෆුඩ්. මේ ස්පෙෂලි ඩිසර්ට් එක. මේ මම කාපු ලස්සන ඩිසර්ට් වලින් එකක් තියෙනවා. Sorry about this. Bandar Mari Jaltan Ridwan Terkelibat Hamil 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 මේ වෙලාව සෞසමල් පස්සේ විනාඩි 45ක් වෙනවා. ඔබ තමයි සුපාසන ආරක්ෂක සම්පූර්ණයෙන් සම්පූර්ණ උදාහරණ ආකාර පරිපාලනයේ විතර සමාසලෙන් නැතිනේ. සල්මාතේ responsibility દ્વારા ලොක් සම්පූර්ණ අතවනාතර අපි වත් අපේ වන්වර ගමන කොහේ සිනාතර නැවත සබරමුනේ අපගේ ප්‍රාර්ථනාවයි. ඔබ තමයි සුබරාත්‍රිය අයිබෝන්. Oh, thank you. Hello. Thank you. එකයි. Oh, lah.